Hi guys, welcome back to my YouTube channel. මං හිතනවා මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම නිරාෂා. මම ඔයාලවත් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් ළමයි මම මේක නිකන් ගත්ත වීඩියෝ එකක්. මට දාන්න මොකුත් ඇතින් තමයි මම ওই වීඩියෝ එක දැම්මේ. ඔය අපේ අම්මගේ බටුව ගාව. ඒකේ බටුව දැන් ගොඩක් ඇවිලා. අපි ඔය තුන් පාරක් හතර පාරක් විතර කෑවා කඩලා ඔය තව බට්ටු කරල් ඇවිල්ලා තිබ්බ. මම ඒකත් වීඩියෝ එකට ගත්තා. ඊට පස්සේ ඔය තියන්නේ රෝස පැල. ඉතින් මට දාන්න දෙයක් නැහැ. මම ඇත්තටම උදේ අද කම්මැලි දවසක්. ඉතින් ඒ හින්දා මම නිකන් වීඩියෝ ටිකක් ගත්තා උදේ වරුවේ. ඉතින් මම ඔය රෝස ගහේ මල් තුනකුත් ඇවිල්ලා ඔය අපේ බත්. ඊට පස්සේ මම අයිස් කියුබ් ගෑවා. මොකද මගේ මූණේ මේ දවස්වල පිම්පල් තියෙනවා. ඉතින් පිම්පල් වලට අයිස් කියුබ් ගන්න එක හොඳයි නේ. ඉතින් මම උදේ පාන්දර අයිස් කියුබ් ගෑවා මූණ හොදලා. ඉතින් එහෙම තමයි මම අද උදේවරුවේ නිකන් කියන්නේ කම්මැලි අද හරිද. ඉතින් ඒ හින්දා වෙනසකටත් එක්ක මම කරපු වැඩේ හැමදාම කන විදිහට නැතුව උදේම මම නැගිටලා ඔය ටික කරලා ඊට පස්සේ මම කෙහෙල් කොලේ තමා බත් කෑවේ. ඒක වෙනම ආතල් එකක් හරිද. මම මේ කෙහෙල් කොලේ ටික බත් බෙද කන විදිහටම පිඟාන කන විදිහටම කෙහෙල් කොලේ බත් එක බෙදලා පැයක් දෙකක් විතර මම කෙහෙල් කොල කැඩි ඔතලා තිබ්බා. ඉතින් ඔතලා තියලා දවල් වෙලා තමයි කෑ. මම කොහොමත් උදේට දවල්ට එක දෙවේලටම එක වේලයි කන්නේ. මොකද පරක්කු වෙන චුට්ට නැකිට පරක්කු වෙලානේ. ඒ හින්දා ඉතින් අපේ අම්මා හදලා තිබ්බා පරිප්පු හදලා ගොටුකොළ සම්බෝල හදලා කරවිල හදලා කරවල හදලා බිත්තර. ඉතින් මම ඒක කෙහෙල් කොලේ ඔතලා පැය දෙකක් විතර මේ තියලා ඊට පස්සේ තමයි මම කෑවේ. ඇත්තට මේක මාරම රහයි. එහෙම කාලා තියෙන කට්ටිය දන්නා ඒක මාරම රහයි. ඉතින් මේ මම හිතන් ඉන්නවා ආයෙත් මම එහෙම කනවා කියලා හැමදාම හරි උනට කෙහෙල් කොළ හොයාගන්න නැහැ. එහෙම හැමදාම ගන්න. ඉතින් මම අද වෙනසකටත් එක්ක එහෙම කාලා බැලුවා. මාරම රහයි. ඔයාලත් එක්ක කාලා බලන්න. ඉතින් ගෙදර ඉද්දි ඉතින් වෙන මොකද්ද. ඊට පස්සේ මගේ කාමරේ තියෙන ඔය මගේ මල් බොක්කයක් හමන බර්ත්ඩේ එකට. ඉතින් ඒකේ මම පරවෙච්ච මල් ටික අයින් කරලා හොඳ ටික මේ පොඩි මග්ගයකට දාලා ඉතින් මම ඒක හාම්බරින් තියාගත්තා. ඒකයි මගේ පැල ටිකයි. ඒ ටිකට ඉතින් සුපුරුදු පරිදි හැමදාම උදේට වතුර දානවා. ඉතින් ඒ ටිකටත් වතුර දාලා ওই ටික ඔක්කොම වුණාම ඉතින් පැය දෙකක් විතර ගියා. ඊට පස්සේ තමයි මම අර බත් එක කෑවේ. මාරම රහයි. මාරම සුවඳයි අනික. පැය දෙකක් තුනක් විතර ඒක වහලා තියලා දිගාරිද්දි මාරම සුවඳයි. ඉතින් ඔන්න ඔය වෙලාවේ තමයි මම පැය දෙකමාරක් විතර තිබ්බා. තියලා තමයි මම ඔය කෑවේ. මාරම රහයි. ඉතින් කියන්න දෙයක් නැහැ. කාලා තියෙන කට්ටිය දන්නවා ඒක රහ. මාර රහයි ලපයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි බත් එක තිබ්බේ. හරිම ලස්සනයි. පිඟානට දාලා කනවට වඩා ඔන්න ඔහම කන එක වෙනම ආතල් එකක් තියෙනවා. ඉතින් ඔයාලත් කාලා බලන්න එහෙම. කාපු කට්ටිය කමෙන්ට් එකක් දාන්න ඒක රහයි නේද කියලා. ඉතින් ඔන්න මං ගානේ ඔයාලටත් බත් කටක් කවනවා. හරිද? ඊට පස්සේ ඉතින් ওই ටික තමයි උදේවරු උනේ. මට ඉතින් කරන්න වීඩියෝ එකක් කරන්න විදිහක් කියන්නේ මට කම්මැලි දැන් වීඩියෝ කරන්න. ඉතින් ඒක තියෙන ටික වීඩියෝ කරලා ඔන්න වීඩියෝ එකට දැම්මා. ඔන්න ඔච්චර යාද ඉතින් වීඩියෝ එක පොඩි වීඩියෝ එකක්. ඉතින් මාව subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න මගේ channel එකත් එක්ක.